view එක මාරම ලස්සනට. අන්දරේ යන්නේ වොස්රූම් එක ගාවදී. මං ගන්නවා එකක් බලන්නකෝ. ඒක ඉතින් මට 25ත් හොඳටම ඇති. අයියා මේ ඔළුවේ කුත්තේ Hi. Good morning. කොහේ යනවා කියලාද මේ හිතන්නේ? මම නම් දන්නේ නැහැ. එහෙනම් ගිහිල්ලා බලමු. මේ පටන් ගන්න විතරයි. යන්න ගොඩාක් දැන් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. Happy birthday, Baba. Unna palani cake එක කවන්න යන්නේ. බර්ත්ඩේ එකට මොකක්ද කරේ නැත්තේ? ඉතින් මේ හේතුවෙන් තමයි. මේ කේක් එක නිසා නෙමෙයි. Happy birthday. Thank you. දැන් තමයි අපි කේක් කවාගත්තේ. කියන්නකෝ. අපි කොයිද යන්නේ? තාම දන්නේ නැහනේ. තාම කිව්වේ නැහැ. පුංචි සර්ප්‍රයිස් එකක් බර්ත්ඩේ එක වෙනුවෙන්. පළවෙනි වන්තන ගියා එතනට ගිහලා කෑවා ඊට පස්සේ දැන් අපි ඊළඟ තැනට යන්න කලින් මේ වගේ ලස්සන ලොකේෂන් එකක් දැක්කා හොන්චන් නතර කරා ඉති හරිම ලස්සනයි කොහොමද මේ එක්ස්පීරියන්ස් එක දැනටම පිස්සු පරිසරේ ඇත්තටම ලස්සනයි දැන් අපි යන ටයිම් එකත් එක්ක වෙන්න එක හරිම ලස්සනයි අපි යන්නේ මේ දැන් හැටන් රෝඩ් එකේ තාම දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා බලමු යා පාරවල් දන්න තින්ද මම කොහොමද දන්නේ කොහෙද යන්නේ ඒක මට වාසි अंबरे रंगी से मगेलोने पैयुवे मल सुवद परदवना सुवद अब मई मागे तरुरन से दिलेना ओबेगते आलोके ओबाई मगे सबकी दूरी දිවියතිතෙත් මාගේ දැන් ඉන්නේ සීතල මොළ එලි මේ වෙලාවට සීතල නෑ ඇත්තටම අද ඩිග්‍රීස් යන්නේ මේ වෙලාවේ 21ට සෙල්සියස් අංශක 21ට යන්නේ ඒ කියන්නේ අපිට පුදුමයි ලංකාවටම බලපාලා තියෙන මේ කොළඹ මේ දවස්වල කොළඹ ඉන්න බෑනේ පුදුම රස්නයන දේ මේ විදිහටම මේ තියෙනවා මේ තියෙනවා අපි ඇත්තට විශ්වාස කරන්න බැරි වුණා ආවට පස්සේ ඒ හිතාගන්න බෑ මේ නෝරෙලිද කියලා මේ සාමාන්‍ය හිතාගන්න වෙලාවක් යනකොට සමාන හවසේදී හරියයි දැන් වෙලාව හරියටම 11යි නේ ඔව් 11යි 10යි
කොහෙද 10ට හොඳටම රස්නේ ගියේ. ඒ චුම්මුගේ නිකන් අර උලගත් එක්ක නිකන් චුම්මුටි එකක් විතරක් එනවා. ඒක නේ ගාන ඒක ගැන ගන්න. දැනට කියන එක්ස්පීරියන්ස් එක. දැනට. එක්ස්පීරියන්ස් එකෙන් අපි මෙච්චර දුරක් බයිසිකලෙන් ආපු පළවෙනි පාර. ඒක මාර වාහනයකින් වලට බයික් එකේ ගියපුවම අපි දෙන්නා මේ පරිසරයේ විඳගෙන ආපු නිසා ඒක අතරම අමාරුවක් වුණා. අපි එන තැන නවත්ත ලස්සන දැන් දැක්කම නවත්ත ඉතින් දැන් ටිකක් තියෙනවා ඉතින් අපි ඉස්සරහට බලමුනේ. කොහොමින්ද එක්කම යන්නපා. දෙකෙන් වීඩියෝ එක බලන්න. ඒ වගේම අපේ channel එකට අලුතින් join වෙන කට්ටිය හැමෝටම welcome. මේ මදු, මේ ගවි, ඒ කියන්නේ අපි කවි ගවි. මදු කියන කවි සාමාන්‍ය මදු කියලා කියන්නේ ඉතින් අපි දාලා තියෙන channel එකට කවි කියන කවින් දෙකෙන් කැලේ කවින්. anyway හැමෝටම welcome. අපි හැමෝටම ආදරේ. මතක ඇතු subscribe button එක ඔබන්න ඕනේ. එහෙනම් ඉස්සරහට වීඩියෝ එක දිගටම බලමු. තාම ඉතින් මේ මුල ආවා විතරයි. තාම කොයි ඇයිද මොනවා කරයිද කියන මම දන්නේ නැහැ. අපි ලොග් එක මම හිතන්නේ දවස් 3 ලොග් 3කට ගෙන් තමයි බලන්නේ. එන බෑ දවස් 4ක් 5ක් වේද කියලා. දැන් නෑ මෙයා තාමත් හරියට කියන්නේ. බලමු to be continued. bye. ඕඩ එක දැම්මා රෙඩින ගමන් තියෙන්නේ. ඉතින් රෙඩි වෙන ගමන් අනිවාර්යයෙන් අපි මොනවද දැම්මේ ඕඩ එක? අපි දැම්ම කවදාවත් කාලා නැති දෙයක් ඕඩර් කරා. ට්‍රිපින් ගම්බා. ගම්මද? ට්‍රිපින් ගම්බා. ඒක ආපුවම බලමු guys මොනවද කියලා මම කියන්නේ නැහැ දැන්ම. කියලා මට තේරෙන්නේ නැහැ. හරි ඒකයි පැෂන් ෆෘට් එකක් තමයි මොජිටෝ එකක් තමයි ඕඩර් කරේ. මේක ස්පෙෂල් දේ තමයි මේක හැමදේම බපීට කැමති විදිහට තමයි ඕඩර් කරන්න තියෙන්නේ. يعني ගන්න තියෙන්නේ කෑම කන්න තියෙන්නේ යන තැන් තියෙන්නේ කනේ මම යන තැන් මන් තියෙන්නේ මොකද යාර කියලා නැහැ කිසිම දෙයක්. මේක යාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක නිසා මම ෆස්ට් ටයිම් නේද අපි දෙන මෙහෙම මෙච්චර දුර ආවේ. ෆස්ට් ටයිම් තමයි මෙච්චර දුර ආවේ. බාන්න දින ලස්සන. දැනට උදේ පුංචි සර්ප්‍රයිස් ටිකක් කරා. ඉතින් අපි ගියා අතන්ට ඔයාලට දොරකට විතරයි මේ වීඩියෝ ගත්තේ. අපි ගිහිල්ලා ඔයගලන්ට අපි දැන් මේ බඩු ටිකක් ගන්න ආවේ. බඩු ටිකක් ගන්න යන්න කලින් පුංචි බඩ කෙනෙක් ආපු නිසා තමයි දැන් අපි මෙතෙන්ට ආවේ කෑම කන්න. අපිට පොඩි අවශ්‍ය පොඩි කඩිචෝරු ටිකක් මොනවා හරි අරගෙන ගිහිල්ලා වශයෙන් දාලා ඔයාලට පෙන්නන්නම් කබානා ටෝ එක. අනිවාර්යෙන්ම. එහෙනම් අපි කෑම කවම් බලමු. ඕකේ. ඊට පස්සේ අපිත් එක්කම යමු. රැඩ කන්න කඩිචෝරු ටිකක් ගන්න. කොහොමද රස? ඒ රසයි. මොනවාමි? උඩි ගියද? දැන්. එහෙනම් එච්චරයි. රසයි. ඕකේ. සතුටුද? ඉතින් මේ දින්නේ අපි හදානේ. කොටේජ් එක එහා පැත්තෙන් තියෙනවා එළවලු වගා කරලා බඩගිනිනාම කාලේ මේස් තියෙනවා. ලික්ස් තියෙනවා සලාද කොළ තියෙනවා අයින දිගේ අර හැමතැනම මෙහෙමයි කැරට්ස් තියෙනවා එහා පැත්තේ. ඉතින් ඔහොම තමයි උඩාර දැන් අර තව වගා කරනවා අතන. ඔය වගේ බඩගිනිනාම කන්නේකවට ළමයි කන්නේ හෙන්පාවෙලා ගුටි ගන්නවා. ඉතින් අපි යන්නේ අතරට. මෙහෙම තමයි යන්න තියෙන්නේ. අපි රැට පෙන්නන මේ හරිය මෙතන බල්බ්ස් දෙකක් දාලා තියෙනවා. ලයිට්ස්
ටිකක් තියෙනවා. ඉස්සරහ තියෙනවා මල් චූටි කරවල කෑ ගහනවා ආපු වෙලෙන්ද කිචි ආපු වෙලෙන්ද කිරි ඔයාලට ඇහෙනවද? ඇහෙන්නේ ඔය ඇහෙන්නේ. හරි එහෙනම් හරිද? අතන මං වින්ඩෝ එක ඇරිය ඉස්සෙල්ලා ගිහිල්ලා ඉතින් අපි ඇතුළට තා පොඩ්ඩක් නිකම්ම ඇතුළට යනවා. තන හිරුණා කාපට් එක. හරි. හරි. මේ විදිහ තමයි අපි ඇතුළේ තියෙන්නේ. විශේෂ දෙයක් කියනවනේ මේ අතට ස්ලිපර්ස් දාන්න බෑ. ඔව්. ඒකට ඒව ගලවන්න ඕනේ. අර දාන්න ස්ලිපර්ස් තියෙනවා මෙන්න මේ වගේ. මගේ ඉතින් චූටි කපේ නිසා චුට් දෙකක් දාලා එකක් ගන්නේ. මේ විදිහට තමයි ඉන්ටීරියර් එක තියෙන. අතන පොඩක් ජැකට් එහෙම තියෙනවා ගණන් ගන්න එපා. මෙතන මුලින්ම තියෙනවා චූටි සෙට් එක. ලී වලින් හදපු. අනිවාර්යෙන් අතන තියෙනවා ටීවී එක. මේ ෆ්‍රෙෂ් පවර්. ඔව්. මම ඉස්සෙල්ලා හිතුවේ ඇත්තටම මේ ආගම මම ප්ලාස්ටික් කියලා. ප්ලාස්ටික් කියලා හිතුවේ. but fresh. තමයි දැන් කියන්නේ ෆ්‍රෙෂ් පවර්. මෙතන තියෙනවා ටීවී එක. රිමෝට් එක. මේක ලස්සනට මේ මේන්ටේන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ no shoes smoke කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. but ඒකේ කන්ඩිෂන් එක ගැන මේකේ ඉන්ටීරියර් එකේ ඇතුලේ ගැන කන්ඩිෂන් එක ගැන සෑහෙන්න හිතනවා. මේකේ විශේෂයෙන් කියන්නේ මේකේ උයන්න බෑ. උයන්න බෑ. උයන්න බෑ. අපිට ඒකක් හදාගන්න මොනවාරි. පුළුවන්. බඩු තියෙනවා මෙතන. ළමයි තියෙනවා. වතුරත් ඒගොල්ලෝ දෙනවා අපිට. බොණ්ඩ වතුර. සිංක් එකේ වතුර තියෙනවා. මේ බොන්න වතුර මෙහෙම දෙනවා මේගොල්ලෝ. බොටල් දෙකක් තියෙනවා. ලොකු හිකුත් තියෙනවා. ආර පැත්තේ තියෙන රූම් එක. රූම් එක. හල්දට එක රූම් එකක් තියෙනවා. ඒකෙත් ඉතින් අපේ බෑග් දෙක තියෙනවා. අපි ඉස්සෙල්ලා අතට ආපු නිසා ඉතින් අපි බඩු තියෙනවා. මේක තියෙනවා මේ කන්නඩි මේසයක් තියෙනවා. බෙඩ් එක තියෙනවා. ඩබල් බෙඩ් එකක් තියෙනවා. රැක් එකක් තියෙනවා. මේ බෑග් දෙකකුත් තියෙනවා. ටවල් එකකුත් තිබ්බා අපි. ටවල් එකකුත් තිබ්බා. මේ ඔය විදිහට තමයි මේක රූම් එක තියෙන්නේ. වින්ඩෝ එක මෙතන තියෙනවා. මේ බිමට මේ දාගෙන කාපට් එක නිසා හරි සනීපයි. සීතල ලකුවට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා බල්බලයි. හයිට it's okay. ඊට පස්සේ මෙහෙම ඉතින් බාත්රූම් එක. බාත්රූම් එකේ පොඩ සීතලට සාමාන්‍ය විදිහට අවශ්‍ය දේවල් තියෙනවා. හොට් වෝටර් තියෙනවා. හොට් වෝටර් තියෙනවා. ඒගොල්ලෝ මෙතන රැක්. ඒ හැමදේම තියෙනවා. ඉතින් බෑ මට නම් එන්න බෑ. මගේ කකුල ගල් වෙනවා වගේ සීතලයි. දැන් ටික නෑ දැන් කලින් කරලා සිතලා. ඔව් ෂොක්ස් ගලවලා කකුල තියන්න කරගෙන එතකොට දැනේ. ඔව් බබා ඉන්නේ පල්ලේ. මම ඉන්නේ උඩ. ඔව් මම පල්ලේ. ඔව්. නෑ මම උඩ වහන්නේ. මම දෙනවා එකයි පහක්. හරි. පොක පහක් තියෙනවා. පුටු පහක් තියෙනවා. උප්ස්. මෙයාලගෙන් අපිට ඕඩර් කරලා ගන්න පුළුවන්. තව පොඩ්ඩින් මට මෙයාව පැයට කැමරට ගන්න පුළුවන්. මෙයාලගේ මෙනු එකක් තියෙනවා. බ්‍රේක්ෆාස්ට් තියෙනවා, ලන්ච් තියෙනවා, ඩිනර් තියෙනවා. මෙයාලට කලින් කියලා ඒවා අපිට ඔව් පැය 4කට 5කට විතර කලින් කියලා අපිට ඒවා arrange කරගන්න පුළුවන්. wow තවත් ඇඳවල් ගොඩයි. මෙතන බෙඩ් එකක් තියෙනවා. මෙතන බෙඩ් එකක් තියෙනවා. එහා පැත්තේ තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි. හැබැයි අපි දෙන්නයි ඉන්නේ මේ ඔක්කොම රූම්ස් වල. ඔන්න ඔය විදිහට තමයි. අන්න අතන තියෙනවා view එක මාරම ලස්සනට. මේ කොට්ට ටික මේ පැත්තට දාගෙන ඒ පැත්තට ඉන්න. මම හිතන්නේ ඒක හොඳයි. හරි ඒක මෙතන දෙන්නේ එකක්. anyway ඉතින් ඔහොම තමයි අපේ රූම් එක තියෙන්නේ. එකක් එතෙන් පැන විද්ද එකක් අපිට. අන්න බලන්න එහෙනම් සද්දේ. එහෙනනේ. ඕක non stop යනවා. 24 hours එක නේ. කෙනෙක් ගියා. චුටි පළතුරු කුරුල්ලෝ වගේ ඉන්නේ. ඔව්. බට්ටිචෝ. පැණි කුරුල්ලෝයි පළතුරු කුරුල්ලෝයි. දැන් ගහමනවාද මේ? ඒක නම් දන්නේ නැහැ බබා. මොකක් හරි අමුතු ගෙඩියක් තියෙනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ. එක එක පළතුරු තියෙනවා guys මෙහෙ දැන්. ඔව් අපි ගෙනාවා අපි ඒවත් ඉන්න පස්සේ. අනිවා. ඉතින් ওই විදිහට තමයි ඉන්ටීරියර් එක තියෙන්නේ. පුංචි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒක කරන්න හදන්න. පයින් හදන්න. හොරකේ මාත් හායි කියන්නේ. හායි. හායි කියන්නේ. ඕකේ. එහෙනම් අපිත් එක්කම රැඳිලා ඉන්න. ඉතින් guys හවස ග්‍රීගරි පාර්කේ යන්න බැරි වුණා. අවස්ථාවන්ත ලෙස අපි දිනකට නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් හැල්ලා අපි තීරණය කරා අම්මෝ
බඩගිනි. ඒක නිසා අපි දැන් කන්නේ. කාලා පොඩක් වටයක් දාලා හිමීට නිදාගෙන උදේ පාන්දරම පිටිලි පාක්කටට යමු. ගිහිල්ලා වෙලා මොකද කරන්නේ? මොකක් හරි කරලා 11ට ආයෙ මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් චෙක් අවුට් වෙනවා. චෙක් අවුට් වෙලා මොකද කරන්නේ කියලා හෙට කියන්න. එහෙනම් දැන් යන් කන්න. අපිට දැන් බඩගින්නේ ඉන්නේ. හරිද ළමයි? විනාඩි 20ක් ඉන්න කිව්වා. විනාඩි 20ක් ඉන්න කියන්න නැත්නම් ඉතින් ඕඩර් කරමු. එළ සෙට් එකක් ඕඩර් කරා. මම දන්නවා. මම මතකින් කියන්නේ. චොක්ලට් මිල්ක් ෂේක් එකයි. හරිද? ක්‍රීම් කැරමල් එකයි. ක්‍රීම් කැරමල් එකයි. ඩෙසර්ට් මුලින්ම කියන්නේ. මේ ග්‍රීන් සිටි රයිස් එකක් තියෙනවා. මේ අපි අරලිය රෙස්ටොරන්ට් එකේ ඉන්නේ. ග්‍රීන් සිටි රයිස් එකක් තියෙනවා. ඒක අපි මික්ස් රයිස් එක තමයි ඕඩර් කරේ. ඊට අමතරව අපි බටර් චිකන් මසාලා අර පනීර් එක මොකක් හරි නෑ බටර් චිකන් මොකක් හරි ඒකට මේ නාන් එකයි නානයක් ඕඩර් කරා. ඊට පස්සේ මට සූප් එකක් ඕඩර් කරා චිකන් and sweet corn සූප් එකක් ඕඩර් කරා. ඊට පස්සේ මොනවාද ප්‍රෝන්ස් මොකක්ද ඒක නම් මතක නැහැ. කුවාව් ප්‍රෝන්ස් එහෙම කියලා තමයි ඩෝද මොකක්ද එකක් තිබ්බා. කුවාව් කියලා කියන්නේ චයිනීස් අයිටම් එකක්. ඒක ස්පයිස් විදිහට දෙනවා කියලා කිව්වා අපි ආවම. ෆස්ට් ටයිම් අපි ඒක try කරන්නේ. මේ ඊට පස්සේ එච්චරයි? ඉතින් සමහරවිට තියෙන්නේ. නෑ එච්චරයි. එච්චරයි. බුදු අම්මේ එච්චර ගන්න බෑ. එච්චරයි. අමතකුත් තායි කියන්නේ. ඔව් අමතකන තායි ගෙනාවම පෙන්නන්න. පෙන්නන්න. අපි ග්‍රෙගල් පාක් එකට යන්න හම්බුනේ අපි දෙන්නට නින්ද ගියා. ඒ දෙයියනේ හරිසි. ඔව් කොච්චර දුරක්ද ළමයි හිතන්නකො කොළඹ ඉඳලා කොළඹත් නෙමෙයි හංගල්ලි ඉඳලා නුවර එළියට බයිසිකලේ කිලෝමීටර 100 ගානක්. ඒ කියන්නේ මතක කරනවා කොහොමද හැබැයි මේ මට එච්චරයි. අම්මෝ අනේ කැමරක nasaydı. පුදුමයි රස්නෙන් දීවා. එච්චරම. ඒක නම් රහ පාටයි. ගයිස් ශ්‍රී ලංකාවට ටිකක් තනක කම විසිලක් නැතුව ඉන්නේ. එයාට සැරමදිලු මටත් සැරමයි. අපි දෙන්න ගොඩක් සැරයිනේ. ඒ නිසා සැරට ඇයි ලුඩු දාන්න එපා. සුප් එක තාම එයා හදනවා. අපිට සුප් එක හදනකොටම ඒ ගාව ටිකක් ආවා. අපිට කිව්වේ විනාඩි 20ක් යනවා කියලා. හැබැයි විනාඩි 10ක්වත් යන්න කලින් ආවා. මෙතනට ඇවිල්ලා තියෙන්නේ නාන් එකයි බටර් චිකන් එකයි. Thank you. ඇත්තටම ගානේ අපි කාලේ ඉන්නන්නේ බඩගිනි හොඳටම ඇත්තටම මේ තව දෙයක් කියන්න ඕනේ මේ අපි ඕඩර් කරලා විනාඩි 10ක්වත් ගියේ නෑ අඩුම විනාඩි 8ක් විතර විනාඩි 20ක් විතර යනවා කියලා 20ක් විතර යනවා කියලා කිව්වේ බත් 10ක් ගියේ මේ ඔක්කොම ටික විනාඩි 10ක් ගියේ විනාඩි 7ක් 8ක් ගියේ ළඟ සර්විස් එක හොඳයි ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි කැමත් මම හිතන්නේ ඒක රසයි ඒක රසයි කාල ඔයාලා කියන්න රසයි එක කෙනාගේ කියන්නේ choice එක අනුව ඒක අපි දාගත්තේ ගම් මිනිස්සු ඉල්ලුනේ සම්පූර්ණ කැලක් එක්ක ආවි පිච්චේ නැද්ද රසයි මට ඒක පේනවා දැක්ක ගමන් කිව්වා ඒක රහයි කියලා මම first time එක try කරේ මාරු නේද
අනේ සුදු අනේ guys butter naan එක try කරා ඒක නම් perfect කොච්චර හද කියලා නම් මෙයාට පිඟන්දියා බලනකොට අර කිත් නෑ මුකුත් නෑ අපි බබාගේ දාන ඉතුරුයි නaan තිබ්බනම් මම ඒක තියන්නේ නෑ ඉස්සරහ නිකන් කාලා බලන්න. මික්ස් රයිස් එකක් තියෙන්නේ කොහොමද ආසර්. මේ මොනවද? බ්‍රින්ජෝල් හරි. දැන් මේක ඔක්කොම දාලා බලමු. ගයිස් හිතන්න එපා මොකද එයාට කොච්චර ස්පූන් තිබ්බත් ෆෝක් එකෙම තමයි ගන්නෙ. එයාගේ හැටි. වට්ටගෙන හරි නාගෙන හරි කන්නේ ඒකේ. කොච්චර ස්පූන් තිබ්බත් එයා එහෙම තමයි. ඒ නිසා මොකද හිතන්න එපා. කැමැත්තට ඉතින් ඉතින් අපි එයාගේ. කියන්න අරක try කරන්න. අරක try කරන්න එක. ඕකත් එක්කම. ඔහොමම. මට ගන්න නැති වෙයි වගේ එකක් දෙයියනේ. Oops. නැට්ට තියන්න අක්කේ. නැට්ට තියන්න අක්කේ. මේ ගයිස් ඇති මේක කරන්න බෑ මේ විදිහට ගියොත් එහෙනම් මට කන්න වෙන්නේ නැහැ. එහෙනම් මමත් කාලා එන්නම්. යාට රසයි කියලා කිව්වොත් මට කොහොමද රසයි. එහෙනම් oops. ඒ බටර් චිකන් එකේ මේ ග්‍රේවි ටිකක් අපි ඒක නිකන් ඇඩ් කරලා බලමු මට ඒක රසයි. ඕකේ නැත්තම් මෙයාලා පිස්සුවට නෝ ඔයාව දෙන එක්ස්ප්‍රෙෂන් වලට. ඕකේ අපි එකත් කාලා පොඩි රවුමක් දාමු මේකේ. එහෙනම් බයි. ඔන්න ගයිස් ඒකත් එහෙනම් ආවා. Pink caramel. සෑහෙන ස්ලෝ නේද කන්නේ. තාලෙට එහෙනම් ගයිස් හැම දෙයකම වගේ කිව්වා අන්තිමට මේක විතර ඉතුරුනේ බය වෙන්න එපා. ඒකටත් අපි කියනවා. එහෙනම් අන්න ඕනේ බොන්න ඕනේ බෝල වගේ ඉන්නවා. අනිවාර්යයෙන්. කන්න ඕනේ බොන්න ඕනේ. දැන් ඉන්නවා මෙච්චර. ඒක රහස තමයි මේ. ඒතර මට මොකද්ද කියන්නේ ඔකට? වයිපින්. වාට කෑවට උඹට අල්ලන්න. මම කැමතියක් බැලුවත් මහත් වෙනවා. ඒ වගේ සිටුේෂන් එකක් තමයි තියෙන්නේ ගයිස්. අර පේනව නේද? කඩාගෙන පිද්දගෙන දුවන්නේ. උයි යනවා වෙනි. මං හිතුවේ ෂොප් එකකටයි කියලා බලද්දි වොෂ්රූම් එකට නේ යන්නේ. බෝලේ වගේ ඉන්නවනේ. CCTV දින බව. අන්තිමේ යන්නේ වොෂ්රූම් එක ගාවදී. හරිෂෝ අයියෝ හරි අපි දැන් good night දැන් මොකද කියන්නේ අපි දැන් හදන්නේ ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් එකක් බලලා නෙමෙයි බලන ගමන් කන්න පොඩි this is my property okay ඒක ඇස්සේ හැංගිච්ච දේවල් තියෙනවා
ආ දැක්කේ නෑ. දැක්කේ ඔඩියන්ස් එක විතරයි. හරි හරි. මේකත් මගේ. ඉතින් රෙඩ් බුල් දෙකකුත් තියෙනවා. කොහේක? මොනවාද? කොහේක? මොනවාද? මික්ස් ෆෘට් එක. ඒකේ ඔන්න ඒක හෙට. ඔහොම බඩක්ද? ඕක බඩක්ද? දැන් මෙච්චරත් කෝලේ ඉල්ලන්නේ. ඉතින් end of the day අද කොහමද වාට? මං ගොඩක් සතුටින් ඔතෙන්ට එන්න. කියන්න බෑ. අපි පළවෙනි ලොග් එක අපි ඉවර කරන්න හදන්නේ. අරන් ගන්න පයින්න විදිය. සීදලයි. අනිවාර්යයෙන්ම. කියන්න. ඉතින් මට ඇත්තටම ගොඩක් සතුටුයි. අයියේ. Thank සීතලයි. you. සීතලෙන් නෙමෙයි. සීතල මදි. මේ සතුටේ කිව්වේ ඇත්තට මං හිතුවේ නෑ. මං හැබැයි අර නිකන් ගෙස් කළා නුවරඑළිය වෙයි කියලා. මෙයා guys මේ උන්ක මුමුණ ඉන්නවා හරිද? මෙහෙමයි මෙතනදී කියන්න බෑ තව දේවල්. හොඳද? මෙතනදී කිව්වොත් එහෙම ඒක දැන් තව දවස් දෙකක් තියෙනවනේ. ඒතර මෙතනදී ඒ ටික මෙහෙමයි මෙයා මිමුණවා කියලා කිව්වොත් එහෙම ඒතර මෙයාට නෝට් වෙනවා. මොකද මේ පූර්ණමාවි සංවර්ධනය වෙලාට තියෙන්නේ මෙයාගේ. ඒක නිසා මට තේරෙනවා. හරිද? මගේ නැති වුණාට මෙයාට තේරෙනවා. හරිද? එහෙම මේ ඒක නිසා ඉතින් අද දවස ගැන වා කියන්න. අද දවසේ මට ගොඩාක් සතුටුයි. ඉතින් මේ අද දවසේ කරන්න හිටපු එක වැඩයි කරන්න බැරුණු නිසා ඔක්කොම කරා. ඒක අපි හෙට හැමදාම මගේ අපේ නිින්ද ඉස්සර වුණා. ඒක අපි මහන්සි නිසා. මේ මහන්සි නිසා අතර ගොඩක් දුර ආවනේ. පැය දෙකක් නිදාගෙන ආවේ. ඔව් පැය දෙකයි අපි නිදාගත්තේ හරියටම. මේ ඉතින් මගේ බර්ත්ඩේ එකට මං හිතනවා මට හම්බෙච්ච ලස්සන ටැග්. නෑ. තාම ඒකෙනුත් තාම 100ට ඉතින් කීයද? 25ක් වගේ. තාම 25යි හම්බෙලා තියෙන්නේ. ඉතින් මට ඒ 25ත් හොඳටම ඇති. මට ඒ 25ත් ඇති. හොඳටම ඇති. තාම මෙයා මුකුත් ගත්තේ නෑ guys. මම කියලා තියෙන්නේ ඔයාට මේ දවස් තුන ඇතුළත ඔයාගේ කොහෙතනද හිත ගැදෙන්නේ මොකද්ද? අන්න ඒක ගන්න. මං ගන්නවා එකක් බලන්නකෝ. බලමුකෝ මොනවද ගන්න කියලා. ඕන දෙයක් ගන්න. මං ගත්තොත් ගොඩාක් කොටින්ද? කරන්න දෙයක් නෑ. ඉතින් මං ගාව තියෙන එකෙන් අරන් දෙනවා. වෙන මොකද කරන්නේ? මං එම ගන්නයි කියලා දන්නවා. හරි. එහෙනම් ඉතින් guys මේ වීඩියෝ එක ඉවරනකම් බලුවාට ඔයාලට ගොඩක් පිං අනේ පිං. පරිපරි ගාතේ හරි බැලුවොත් අපි දෙන්න ඒකනේ කියන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් මතකතුව මේ වීඩියෝ එක බලපු අලුත් අය වගේම පරණ අය අපිත් එක්ක ඉන්න හැමෝම අපේ channel එක subscribe කරන්න. Thank you so much හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ආදරෙයි. පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න. අපි වගේ. එහෙනම් bye. After an ancient queen, Isa, the life giver. In the old stories of the queen, it was said that she had the power to give life. It seemed a myth or a metaphor.